අපි අද තියෙනවා කොළඹ වෙසක් බලන්න. ඉතින් අපි අද ඔයාලත් එක්කයි යනවා වෙසක් බලන්න. අපි අද පන්නිපිටියේ ඉඳන් මහරගමට යනනම් ලස්සන වෙසක් කූඩු තොලන් මේ වගේ දන්සල් ඒ හැම එකටම ඔයාලත් එක්ක යනවා. අපිත් එක්කම රැඳිලා ඉන්න. මෙන්න තියනවා යාළුවනේ කිරිකෝපි දන්සලක්. මේක තමයි අපිට හම්බුන පළවෙනිම දන්සල. ගිහින් බලමු. යාළුවනේ අපි දැන් හදන්නේ මහරගම තියෙන තොරණ බලන්න. ඉතින් ඔයාලත් එන්න අපිත් එක්ක මහරගම තියෙන තොරණ බලමු. අන්න එම අවස්ථාව. මදේශනය වදාළසේක දින දම්සභා මණ්ඩපයේ රැස්වූ භික්ෂුන් වහන්සේලා අතර මේ බඳු කතාබහක් ඇති වන පින්වත්නි. එවැනි සිතුවම අපට පෙන්වා දෙන්න. තොරණ වැන්දට පස්සේ අපිට තවත් දන්සලක් හම්බුණා. මේකේ නම් තිබ්බේ උණුම උණු රොටි. හරිම රසයි. ඔන්න යාළුවනේ රොටි දන්සලෙන් පස්සේ අපිට හම්බුනේ රසම රස අයිස්ක්‍රීම් දන්සලක්. ගිහින් බලමු නේද? chocolate ice cream card. මහරගමට විතරක් එන්න හිතාගෙන හිටියට අපි අන්තිමට කොළඹටම ආවා. දැන් අපි ඉන්නේ බෞද්ධාලෝක මාවතේ. මෙතන ලස්සන වෙසක් කුඩු ගොඩාක් තියෙනවා. බුදු කරුණා දැසතිනි මෙත් සිහිලලි ඇද හැලුණා නිවාතාපනෝ කතරේ අමාවතුර ගලාපසී ගංගාරාම පන්සල අවට තියෙන ලස්සන වෙසක් කූඩු තමයි මේ තියෙන්නේ. මෙතන එක එක හැඩයන්ට හදපු ලස්සන වෙසක් කූඩු ගොඩක් තියෙනවා. ඔයාලා දිගටම බලාගෙන ඉන්න ඔයාලට ලස්සන වෙසක් කූඩු ගොඩක් බලන්න පුළුවන්. ඉතින් මේවා හමුදාවේ අය හදලා තියෙන්නේ පොල් කොළ, ගෝනි, සිමෙන්ති කොළ වගේ එක එක අමුද්‍රව්‍ය භාවිතා කරලා. හරිම ලස්සනයි. එහෙනම් අපි මේ ලස්සන වෙසක් කූඩු ටිකක් බලමු. අමා ශාන්තියේ ශ්‍රවණල්ලේ ජනමන නැහැ වූ ප්‍රේම ජලේ මර සටනින් අපරාධිතෝ සුරනර පුදලබ පූජිතේ ලෝක සිවංකරමායිමිගේ ධර්මේ දස දෙස පැතිරේවා සමදන තුඩ තුඩ රැව්දේවා බුද්ධං සරණං ගච්ඡාමි සමදන තුඩ තුඩ රැව්දේවා බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක බලාගෙන ඉන්න ඔයාලට ගොඩක්
ස්තුතියි. තවත් මේ වගේ ලස්සන වීඩියෝ බලන්න ඕන නම් අනිවාර්යයෙන්ම අපිව subscribe කරලා තියාගන්න. ඔයාලගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක share කරන්න, like කරන්න, ඒ වගේම comment එකක් දාගෙන යන්න. ඔබරාදී මන කැළඹේදෝ දිවිතුරු හදවත පැරේදෝ එම විට පවසනු මුවින් ඔබේ බුද්ධං සරණං ගච්ඡාමි එම විට පවසනු මුවින් ඔබේ බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි මෛත්‍රී කරුණා දූෂිත වී ක්‍රෝධය ඊර්ෂ්‍යා පෝෂිත වී හිංසා පීඩා දේවිදෝ ගංගාරාම වෙසක් කලාපයේ තිබුණු ලස්සන තොරණක් තමයි ඒක. එහෙනම් අපි තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. මේ ඉස්සරහින් පේන්න තියෙන්නේ ගංගාරාම පන්සල. එහෙනම් ඔයාලා අපිව subscribe කරලා තියාගන්න.